ඔයා මේ එකතු වෙලා ඉන්නේ CapCut වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයා සෝෂල් මීඩියා වලට වීඩියෝ හදලා අප්ලෝඩ් කරන කෙනෙක් නම් ඔයාගේ වැඩ පහසු කරන CapCut ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් මේ ටූල් එක ගත්තාම ඔයා වීඩියෝ එඩිටින් වලට අලුත් කෙනෙක් වුණත් ඔයාට ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් වගේම ඔයාගේ වැඩ ලේසි කරන software එකක් තමයි මේ CapCut කියලා කියන්නේ. ඉතින් මීට කාලයකට කලින් CapCut එක මොබයිල් version එකක් විදිහට තමයි කරලියට එන්නේ. ඉතින් මේ වෙනකොට අලුත්ම AI features එක ඒ වගේම ගොඩක් හොඳට optimize වෙලා desktop version එකක් විදිහටත් අපිට මේ CapCut එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැනට තියෙන video editing software වලින් ගොඩක්ම user friendly සහ වැදගත්ම දේ තමයි free අපිට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් හොඳ software එකක් තමයි මේ CapCut එක. ඉතින් මේ CapCut එකේ විවිධ transition සහ effects ඇති තරම් ඔයාට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු අපේ PC එකට CapCut එක හරියටම download කරලා install කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ web browser එක open කරගෙන Google එකේ search කරන්න CapCut PC කියලා. ඉතින් මේ විදිහට search කරාට පස්සේ ඔයාට උඩින්ම එනවා link එකක්. ඉතින් ඔයා මේකට යන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ website එක. උඩින්ම බලා ගන්න පුළුවන් download for free කියලා. ඉතින් මේ බටන් එක ක්ලික් කරලා ඔයාට පුළුවන් මේ software එක download කරගන්න. ඉතින් මේ software එක download කරන තැනට ගියාට පස්සේ ඔයාට මේ විදිහට මේ software එක බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාට කරන්න තියෙන්නේ මේ software එක double click කරන එක. හරි. ඊට පස්සේ මේ විදිහට ඔයාට එනවා ඔයාගේ PC එකට මේ software එක install කරගන්න. ඉතින් දැන් ඔයාට පේනවා මේ විදිහට මේ software එක ඔයාගේ PC එකට install වෙනවා. හරි. ඉතින් මේ විදිහට මේ software එක install වෙලා ඉවරයි. ඉතින් මට මුලින්ම කියන්න අමතකුණ දේ තමයි මේ CapCut එක run කරන්න ඔයාගේ PC එකේ අනිවාර්යයෙන්ම Windows 10 හරි 11 හරි තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ RAM එක 8GB RAM එකක්වත් වෙන්න ඕනේ. ඒ වගේම මේගොල්ලෝ කියලා තියෙන විදිහට අවම වශයෙන් 2GB video memory එකක්වත් තියෙන්න ඕනේ. ඔයාට මේකට graphic card එකක් ඕන වෙන්නේ නැහැ. හැබැයි 2GB onboard graphic හරි තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ software එක run කරන්න පුළුවන්. එහෙම වුණොත් තමයි ඔයාට මේ software එක smoothly run කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ටික තමයි system requirement විදිහට මේ CapCut software එක ඉල්ලලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි සරලම CapCut software එක අපේ PC එකට install කරගත්තේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්න CapCut එකෙන් කොහොමද අපි වීඩියෝ එක එඩිට් කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ සීරීස් එක මේ විදිහට දිගටම යනවා. ඒ හින්දා මතක ඇතුව මගේ channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ සීරීස් එකත් එක්ක.